අද මහන්සේ බීච් එක පොඩ්ඩක් බිම ඇදවැටුණා. කකුල් දෙක කෙන්ද පෙරුණා. කිලෝමීටර් 80ක් විතර පැදුන නිසා පොඩි කරදරයක් වුණේ. චුට්ටක් වෙලා රෙස් කරලා යනවා. මුලින් සනීපයක් දැනෙන්නේ. විලේජ් එක ළඟ අපි මෙතන ඉඳන් අද බයිසිකලේ දෙවෙනි කොටස පටන් ගමු. මොකද ගොඩක් දික් වෙන්න බැරි නිසා මේ වීඩියෝ එක හරි ලස්සන තැනක් මෙතනින් තමයි අර පුලාව් බීච් එකට යන්නේ. පල්ලෙක්වත් නැහැ පාරේ. මොනාරි කරදරයක් වුණොත් ටැක්සියක්වත් දාගන්න විදියක් නෑ මේ පැත්තේ. මගේ වතුර බෝතලේ වතුරයි ලුණුයි දෙක කෑල්ලක් දාගත්තා අතන කඩේ. ඉතින් ඒක තමයි දවල් ආහාරය සියල්ල මෙතන තමයි තියෙන්නේ. ඉතින් තව ගොඩක් දුර මෙතනින් මේ ස්කල්ප්චර් එකත් එක්ක මෙතන මේ තියෙන ස්කල්ප්චර් එකත් එක්ක චාන්ගි බීච් එක අවසන් වෙනවා. දැන් මේ දුර ගොඩක් සෑහෙන දුරට ආවා. මම ඒකයි කිව්වේ මෙතනින් අවසන් වෙන එක. මෙතන පාර රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ හරවනවා. එතෙන් දැන් මම ආපස්සට යනවා. දැන් මම යනකොට සමහර වෙලාවට දැන් වෙලාව 12:30යි. හොඳටම රස්නේ. ඒ වගේම බඩගින්නකුත් දැනෙනවා. මගේ වතුර බෝතලේ තියෙන්නේ වතුරයි ලුණුයි විතරයි තියෙන්නේ. කිසිම දෙයක් මාළඟ නැහැ. චොකලට් එකක්වත් නැහැ අතේ. ඉතින් මේ වගේ බයිසිකල් පදිනකොට ගොඩක් දුරට යම්කිසි ප්‍රථමාධාර මොන හරි තියෙන්න ඕනි. මම ඉතින් ගොඩක් මේ බයික් එක පදින ගමන් මම හිතුවා කැමරාව අනිත් පැත්ත මොකද අරවල 360 GoPro කැමරාවෙන් මම මේ රෙකෝඩ් කරන්නේ. ඉතින් මම හිතුවා මාවත් පොඩ්ඩක් පෙන්නන්න. මොකද කවුද මේ බයික් එක පදින්නේ කියලා ඔයාලා දැනගන්න නැත්නම් ඉතින් අපි මේ යන්නේ ඊස්ට් කෝස්ට් බීච් එක පැත්තෙන්. ඉතින් ලස්සන ගමනක් ගොඩාක් දුර ගමනක් අදත් ගිය සතිය අපි කිලෝමීටර් 150ක් විතර වැද්දා. අදත් ඒ වගේම දුරයි. හැබැයි වගේම රස්නේ දුෂ්කරයි. මොකද හේතුව පාර දුෂ්කර නැහැ. ඒ වුණාට අර රස්නෙත් එක්ක තියෙන ඒ අමාරුව තමයි මම මේ දුෂ්කරයි කියලා කියන්නේ. ඉතින් ඒ වුණාට මෙතන අර පාක් එහෙම ලස්සනට තියෙන නිසා පාරවල් ඉතාම පිරිසිදුව තියෙන නිසා අර ඒ වගේ මොහොතෙන් එන සීතල හුලං නිසා මහන්සිය දැනෙන්නේ නැහැ. අමාරුවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තව ටිකක් ඉස්සරහට අපි ගිහිල්ලා තවත් බලමු කොහොමද මේ සිංගප්පූරුවේ බීච් එක පැත්තේ බයිසිකල් පදිනකොට තියෙන වෙනස කියලා. මම ගණන් කරලා බැලුවොත් ඇත්තටම 80කට කිට්ටු වෙනවා වගේ. ඉතින් මම මේක YouTube වීඩියෝ එකක් හදන්න නෙමෙයි දාන්නේ. ඇත්තටම ඒක ශරීර සෞඛ්‍යයට හොඳයි. ඒ වගේම අර ඇත්තටම ශරීර සෞඛ්‍යයට හොඳ නිසා නැතුව මම හයියෙන් පදින්නේ නැහැ. සාමාන්‍ය වේගය මගේ 20ත් 25ත් අතර මම තියාගෙන යන්නේ. ඉතින් ඒක හොඳයි. හැබැයි ඒ යන අතරේ මම දකින්න දේවල් සමහර වෙලාවට රෙකෝඩ් කරලා තියාගන්නවා. ඒ අතරේ මම හිතුවා මගේ channel එකට දාන්න කියලා. ඉතින් හරිම ලස්සන ගම්මානයක්. තාමත් ගැමි සුවඳ තියෙන ගෙවල් වල කුකුළු වල්ල විදිහට ඇති කරන සාමාන්‍ය තකරන් වහපු වහලවල් තියෙන ගැමි විදිහට තියෙන එකම ගම තමයි සිංගප්පූරුවේ පුලාව් අයිලන්ඩ් එකේ තියෙන්නේ. යනකොට මම දැක්ක ලස්සන සුන්දර දර්ශනයක් ඔයාලට පෙන්නන්න කියලා සිංගප්පූරුවේ ඉන්නවා. ඒකට මේ ගම් කුකුලෝ. ඉතින් කුකුල් කිකිලිය මේ පැටවුන්ට කෑම හොයලා දෙනවා. ඉතින් අපි නෝවා මැජික් මෙහෙ. මොකද ඔයාලට නම් ඉතින් අවුලක් නැහැ. හැමතැනම දකින්න තියෙනවානේ. බලමු අපි ළඟට ගන්න පුළුවන්. හරිම ලස්සනයි. එයා පැටව ඉන්නවා 6-7ක්. ඉතින් එයාලට කෑම හොයලා දෙන්න යනමයි යන්නේ. ලස්සන දර්ශනයක් සිංගප්පූරුවේ මේ ගොඩක් දුරට අපේ මේ ගම් කුකුල්ලෝ කියනවා නේද කියන්නේ. යාලා මේ සිංගප්පූරුවේ හැමතැනම දාලා දෙනවා. මේ යාලා අයිතිකාරයෝ නැහැ. ගවර්න්මන්ට් එක තමයි.
හිතන්නේ අලුත් දෙයක් පෙන්නන්න. මොකද මෙච්චර වෙලා මම මෙච්චර දවස් බයිසිකල් පැද්දේ ඇත්තටම පාක් වලින්. දැන් මෙතනදී අපිට වෙනම බයිසිකල් පාත් එකක් තියෙනවා යුරෝප් වල වගේ. මේ චංගි කොටස. හැබැයි මේ හරියදී පොඩ්ඩක් අර බෑග් ස්මෙල් එකක් එනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කෑම කඩයක් ළඟ යද්දි එහෙම සුවඳ එනවා කියලා මං කියනවනේ. මෙතනින් යද්දි නම් ඇත්තටම බෑග් ස්මෙල් එකක් එන්නේ. ඒතුව අර මං කියවනේ අපේ ස්විච් කියන ටොයිලට්ස් වලින් වතුර ඔක්කොම එනවා. පිටපහදු කරන්න මම මගේ මේ වම් අත පැත්තේ තියෙන එක්තරා තැනක. ඉතින් ඒ ස්මෙල් එක තමයි මෙහෙටම එන්නේ. අර මට ඒකදී අමාරු මේ හරියෙන් අර මාන්සි වෙලා උස්ම ගන්නකොට ඒ ස්මෙල් එකත් එක්ක තමයි ඉතින් මේ පාර ගොඩක් ප්‍රශ්නේ. මට බයයි දැන් මගේ ටයර් එකත් හොඳටම රත් වෙලා තියෙන්නේ. ඒ වුණාට බලමු ඉස්සරහට ගිහින්. දැන් අපි අනිත් පාරවල වගේ බය වෙන්න දෙයක් නැහැ. දැන් මෙතනදී මේ රතු පාට කොටස මෙහාට වාහනේ එන්නේ නැහැ. දැන් මේ වගේම පාරේ අර පැත්තෙත් ඔය විදිහම තියෙනවා කොටස. මේක බයිසිකල් පදින්න මම නැහැ. ඉතින් ගොඩක් දුරට බයිසිකල් පදින කට්ටිය එන්කරේජ් කරනවා යන්න පදින්න ගොඩක්. ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නිසා. අපි ඉස්සරහට යමු. මේ පාර පොඩ්ඩක් බර වාහන යනවා මේ පැත්තට. ඉතින් අර ඩස්ට් එක වැඩි. මම මේ පාර පොඩ්ඩක් රෙකෝඩ් එකකින්ම දාගෙන යන්නම්. අපි වාහනයක් නගින්න යන්නේ අනිත්‍යව කරදරයක් වුණොත් ඒක කඩිගත වෙලා තියෙනවානේ. ඒ නිසා මෙන්න දැන් පාරේ මෙහෙම දිගටම යනකොට මට මේක පෙන්නන්න හිතුණා. මං කියවනේ ඔයාලට අපේ වතුර අපි පිරිපාදු කරලා ගන්නවා කියලා. මේ තියෙන්නේ චංගි පොට පිරිපහදු කරන ප්‍රධානම තැන. මේක පරිවර්තන කරන්න බෑ. මම පොඩ්ඩක් දෙන්නේ. ඉතින් මේකට ඔයාලා අදිනවා මම යන්නේ මම හිතන විදිහට කිසිම කෙනෙක් මේ පැත්තට යවෙන්නේ නැහැ. බෝදුරට මේ තමයි අපේ වතුර, නාන වතුර, ටොයිලට් යන වතුර හැම වතුරක්ම බොන්න පුළුවන් තත්ත්වයට ආයිත් හදලා අපිට ආයෙවන්න මෙන්න මෙතනින් තමයි ඉතින්. ඒකයි අර මං කිව්වේ පොඩ්ඩක් බයිසිකලේ පදිනකොට දැනෙන අර සුවඳක් නොවන එකක් ටිකක් ගඳයි. උස්ම ගන්න බෑ කොහොම හරි කියනවනේ. ඒ වුණාට මේ හරිය දැන් හොඳයි. මේ හරිය තියෙන්නේ ක්ලීන් වෝටර් ටැන්ක්ස් එක තියෙන්නේ. ඕකෙන් තමයි අපිට ආයෙත් ඩිස්ට්‍රිබියුට් කරන්න වතුර. අපි ඉස්සරහට යන්න දැන් හොඳට මාන්සි. ඒ පිටි මෙතන ගහක් කොලක්වත් නැහැ. ටෙම්පරේචර් එකත් ෆීල් ලයික් 40 වගේ තියෙනවා. ඇඟට දැනෙනවා 40 වගේ. මොකද පාර රත් වෙන නිසා ඇක්චුවලි තියෙන්නේ ඇත්තටම තියෙන්නේ 37ක් හද. හොඳයි මම මේ පාස් කරන්නේ තනමේරා කොස්ටල් වේ එක. ඔයාලා MRT එකේම ගියොත් ග්‍රීන් ලයින් එක අරගෙන තනමේර වලින් බැහැලා තමයි ඊළඟ ට්‍රේන් එක ගන්න වෙස්ට් එක පැත්තට යන්න ජූකුන් වගේ. එතකොට මේ පාස් කරන්නේ මම මේ තනමේරා කොස්ටල් වේ එක. මේ පැත්තට ඔයාලා එන්නේ නැහැ කවදාවත් එන්නේ නැහැ මං හිතන විදියට. ඉතින් මේ බයිසිකලේ පදින නිසා මං උනත් ආවේ නැත්තම් මං උනත් එන්නේ නැහැ යූෂුවලි. මොකද මේ පැත්තේ තියෙන ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක්. පේනවනේ විශාල පාරක් තියෙන්නේ. බල්ලෙක්වත් නැහැ පාරේ. මොනාරි කරදරයක් වුණොත් ටැක්සියක්වත් දාගන්න විදියක් නෑ මේ පැත්තේ. ඉතින් දැන් නම් කකුල් දෙකට කෑ ගහලා අඬන්න පුළුවන් නම් අඬනවා. මේ තරම් රිදෙනවා. මසල් කෑ ගහනවා. දැන් හැරලා යන්න ඕනි කියලා මතක් කරනකොට අඟත් එක්ක හිරි වැටෙනවා. ඉතින් අපි අර ටිකක් පදින් මං කිව්වනේ බයිසිකලේ පදින්න ගත්තම් මම 30ට 70ක්ම නෑ වගේ තමයි.
මෙහෙ යනවා. ඉතින් අද සෙනසුරාදා දවසක් ආයෙත් මං වෙනදා වගේම. ඉතින් ඒ නිසා අපි ඉස්සරහටම වැඩගෙන යමු. මං බලාපොරොත්තු වෙනවා පුලාව් බින් කියන අයිලන්ඩ් එක ගන්න ජැටි එක ළඟටම යන්න. ඒකලා ඔය පැත්ත බීච් එක පැත්තට යන්න කියලා. ඒ කියන්නේ මේ අපි සිංගප්පූර් අයිලන්ඩ් එකේ ඊස් පැත්තේ කෙළවරේම තියෙන බීච් එක පැත්තටම මම මේ යන්නේ. ඉතින් එනකොට ආයෙත් මේ පාර දිගේම තමයි එන්න තියෙන්නේ. පුංචි පුංචි තැන්වලින් මම වෙනස් කරනවා. මොකද තව පොඩි පුංචි දේවල් ටිකක් ඔයාලටත් බලා ගන්න වීඩියෝ පොඩ්ඩක් කරන්න. එහෙමනම් සාඩියක් කැමරාව ඔෆ් කරලා සාඩියක් හයියෙන් පදින්න ඕනේ. මම දැන් ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ මේ පාරේ. නැත්නම් බයිසිකල් ලේන් එකත් ඉවර වුණා. දැන් පහ පාරේ තමයි පදින්න තියෙන්නේ. මේ හරිය මේ ගොඩාක් දුරනේ. මගන්න කල්තරම් දුරෙල්ල. කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා ලොකු. මේක තමයි දුරේ වැඩි. දැන් ටික කමාරුවේ පදින්න මොකද මේ ගොඩාක් අර දුරේ වැඩි නිසා. චුට්ටක් හිමීර ඉස්සරහට යමු. يعني නතර කරන්නත් නැහැ. ආයෙ පස් කරලා ආරවන්න විදිහකුත් නැහැ. මම මේ පැත්තට ඇවිල්ලා නැහැ. කොහොමද කියන්නේ? අනේ. මේ වීඩියෝ එක මට හිතුණා දිගටම රෙකෝඩ් කරන්න හේතුව මේක මම යන්නේ මේ හයිවේ එකක් වගේ ටිකක් වේගෙන් heavy vehicles යන කාරක්. ඉතින් කරදරයක් වුණොත් එවිඩන්ස් තියෙන්නත් එපා. ඒ නිසා යාවගේ නෙමෙයි දැන් මේ පාරේ ආයෙ එන්නත් ඕනි මම. එතන හරවන්නත් කියලා. මේ හරිය නැති කරම මේ කෙනෙක් එන්නේ නැහැ බයිසිකල් පදින්න වඩේ නෙමෙයි. දුවිලි වැඩි නිසා. දුබායි වලින් නම් මෙච්චර දුර බයිසිකලේ ආවද කියලා මම මේ ඉන්නේ ආලා පුලාව් බින් කියලා බීච් එකකට ගිහිල්ලා ඇති ස්කූල් ඇක්ටිවිටි වලට ගිහිල්ලා ඇති. එතකොට ඔය බයිසිකල් පදින්න ගිහිල්ලා ඇති. ඒක වෙනම අයිලන්ඩ් එකක්. ඒකේ තමයි කලින් සිංගප්පූරුවේ කළුගල් අවශ්‍යතාවය සපුරා ගන්න කළුගල් කැඩුවේ ඒ අයිලන්ඩ් එකෙන් තමයි. ඒක දැනටත් ලොකු වැවක් තියෙනවා. ගොඩක් පැරණි දේවාලයක් තියෙනවා. වගේම ජනවාස තියෙනවා දැනටත්. ඉතින් එතෙන්ට යන්නේ මේ චංගි විලේජ් කියන මේ පෝට් එකේ. මෙතනින් තමයි ෆැරි එක ගන්න. කියන්නේ බෝට්ටුව ගන්න. ඉතින් මම ඉන්නේ එතන. හරි පුදුමයි සමහර වෙලාවට මෙච්චර දුර බයිසිකලේ පැද්දද කියලා ඔයාලට හිතෙයි. මේ චංගි විලේජ් කියන ඒ ෆැරි ටර්මිනල් එක මෙතන. පුලාව් බින් එක තමයි අර ඈතින් පේන්නේ. ඒකේ තියෙන කඳු සහිත පුංචි අයිලන්ඩ් දූපතක්. එතකොට ඒ දූපතෙන් තමයි මම ඉදක් ඉස්සලා ගියා වගේ සිංගප්පූරුවේ කළුගල් අවශ්‍යතාවය පාරවල් හදන්න. ඒ වගේම රීක්ලේම් ලෑන්ඩ් කරන්න තමයි මම ගත්තේ. ඒ හදලා ඒ ගල් අරගෙන නැත්නම් විශාල වැවක් හදලා තියෙනවා. වැවක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පුංචි ගල් නෙමෙයි තා විශාලයි. ඉතින් තමයි එතන හරි ටර්මිනල් එන්ට්‍රන්ස් කියලා මම කියන්නේ. මම වීඩියෝ කරන්නේ තහනම් ඔබ ඉස්සරහට තවත් යමු. ඉතින් මම එකයි කිව්වා සිංගප්පූරුවේ අයිලන්ඩ් එක වටේ නම් බයිසිකලේ පදින්න පුළුවන්. ඒකකින් අර දරා ගැනීම හැකියාව මත තමයි. මොකද හරි අමාරුයි මේක මේ රස්සෙත් එක්ක යන්න. මේ සීතල රටක් නෙමෙයිනේ.
අවුරුද්ද පුරාවටම එකම විදිහට රස්නේ තියෙනවනේ. ඒ අද ඇත්තටම වහින රිබ්බේ වැස්සේ නැහැ. සමහර දවස් වල වහි බොහෝ දුරට. දැන් ඔය මට ඉස්සරහින් පේන්නේ පුලාව් බීන් කියන අයිදන් එක. ඉස්සරහ තියෙන්නේ. මොකද මේ හරි ටර්මිනල් එකට තියෙන ජැක් එකට තියෙන මේ බීච් එක ලස්සන හදලා තියෙන මෙතන. පොඩි ළමයි ටිකක් මාළු අල්ලනවා. මාළුවෙක් අල්ලගෙන පොඩි එකෙක් හරිම හොඳ ලස්සන හුලඟක් එනවා මෙතෙන්ට. ඉතින් ඒ නිසා මානසික දුර වෙනවා. මේ වෙනකොට මම කිලෝමීටර් ගණනාවක් පැදලා තියෙනවා. මම ගණන් කරලා බැලුවොත් ඇත්තටම 80කට කිට්ටු වෙනවා වගේ. ඉතින් මම මේක YouTube වීඩියෝ එකක් හදන්න නෙමෙයි දාන්නේ. ඇත්තටම ශරීර සෞඛ්‍යයට හොඳයි. ඒ වගේම අර ඇත්තටම ශරීර සෞඛ්‍යයට හොඳ නිසා නැතුම හයියෙන් පදින්නේ නැහැ. සාමාන්‍ය වේගය මගේ 20ත් 25ත් අතර මම තියාගෙන යන්නේ. ඉතින් ඒක හොඳයි. හැබැයි යන අතරේ මම දකින්න දේවල් සමහර වෙලාවට රෙකෝඩ් කරලා තියා ගන්නවා. ඒ අතරේ මම හිතුවා මගේ channel එකට දාන්න කියලා. ඉතින් මෙතන තමයි මම කලින් මගේ පෝස්ට් එකක් දාලා ඇති ස්කල්ප්චර් එකක්. එතෙන් තමයි මම ඇවිත් තින්නේ. ලිම්සු කියන 2017 12 27 තන මේ නිල වශයෙන්ම විවෘත කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලමු නේද? වම් අතෙන් අහස පෙන්නන විදිහට මේක මේ මොටර් ස්කල්ප්චර් එකක්. මොටර් මෙතන වඩලා ගොඩක් කට්ටිය ෆොටෝ ගන්නවා. ඒ වගේ ඉන්ස්පිරේෂන් ස්කල්ප්චර් එකක්. අපි බලමු මෙතන තියලා කාට හරි කියලා ෆොටෝ එකක් ගන්න. මතක් වෙන්නත් එක්ක. ඉතින් මාර කිව්වා වගේ මේ තමයි පුලාව් බීන් අයිලන්ඩ් එක. ස්කල්ප්චර් එකත් එක්ක මෙතන මේ තියෙන ස්කල්ප්චර් එකත් එක්ක චාන්ඩි බීච් එක අවසන් වෙනවා. දැන් මේ දුර ගොඩක් සෑහෙන දුරට ආවා. මම ඒක කිව්වේ මෙතනින් අවසන් නෑ. ඒක මෙතන පාර රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ හරවනවා. එතෙන්දම මාපස්සට යනවා. දැන් මම යනකොට සමහර වෙලාවට දැන් වෙලාව 12:30යි. හොඳටම රස්නේ. ඒ වගේම බඩගින්නකුත් දැනෙනවා. මගේ වතුර බෝතලේ තියෙන්නේ වතුරයි ලුණුයි විතරයි තියෙන්නේ. කිසිම දෙයක් මා ළඟ නැහැ. චොකලට් එකක්වත් නැහැ අතේ. ඉතින් මේ වගේ බයිසිකල් පදිනකොට ගොඩක් දුරට යම්කිසි ප්‍රථමාධාර මොනවාරි තියෙන්න ඕනේ. මම ඉතින් ගොඩක් හිතුවක්කාර එමුකුත් අරන් ආවේ නැහැ. ඉතින් ඔය විදිහට ටිකටම පැදගෙන ආවා. අර මයමදාව කියනවා වගේ මම ඉතින් බයිසිකලේ අතර ගත්තාම ඒකේ අවසාන කෙලවරක් නැහැ ඉතින්. ඉතින් දැන් ඉතින් පාර ඉවරයි. ඔන්න හැරවුවා. පාර තවත් දිගට තිබ්බා නම් තවත් දිගට යන්න තිබුණා. ඉතින් අපි යමු. ඊළඟ බලමු මොන හරි මොනවාද මේ පැත්තේ බලන්න පුළුවන් කියලා. ඉතින් මම මේ කියන්නේ චාන්ඩි බීච් එකේ කෙළවරට මේ ඇවිත් ඉන්නේ. මම මේ පැත්තට හරවන්නවා. අපි කියන එක නිසා බලමු මොකද මේ පැත්තේ තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ පැත්තෙන් යන්න තියෙන්නේ පාරට. මේ පැත්තෙන් ගියොත් අපිට කසිරිස්, මේ පැත්තෙන් සලතා, මේ පැත්තෙන් එතකොට දිගටම ගියොත් ඊෂුන් පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් ආයෙත් එන්න පුළුවන් අප තොම්සන් රෝඩ් එක හරහා තොපාය වලට. හරි රයිට්. මෙතනින් බයික් එක බහලා යන්න ඕනේ මේ පාලමෙන්.
අර මං කියපු ferry terminal එක තමයි මෙතනින් තියෙන්නේ. ඔයාලා පුලව් බින් යනවා නම් මෙතෙන්ට ඇවිල්ලා තමයි දැන් මේ ferry එක ගන්න. මං කියවනේ මම ඉන්නේ චංගි බීච් එක ළඟ කියලා. මේ තමයි ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරන්න එන්නේ. දැන් බීච් එකට ළඟට දැන් ඔය පේන විදිහ ෆ්ලයිට් එක. ඒ විදිහට තමයි ඔයාලා වුණත් සිංගප්පූරු මං කියවනේ මෙතන මේ පුලව් බින් එකේ තමයි කළුගල් එහෙම අවශ්‍යතාවයේ මේ සිංගප්පූරුවේ සපුර ගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මම zoom කරලා පෙන්නන්න. මේ තමයි කළුගල් ඒ වලෙන් කළුගල් අරන් එනවා. මූද හරහා. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් ওই විදිහට තමයි ඔක ඇතුලේ මැද ලොකු කළුගල් වලක් තියෙනවා. ලොකු කියන්නේ හිතා ගන්නත් බැරි තරම්. ඒක ඒ කාලේ නම් සිංගප්පූරුවේ අවශ්‍යතාවය සපුරගෙන දෙන්නේ එකෙන් තමයි. ඉතින් දැනට උනත් එකෙන් තමයි ගන්න. ඉතින් ඒ අයිලන්ඩ් එකේ බොහොම සුළු ජනවාස කීපයක් තියෙනවා. බොහොම නොදියුණු ගම්මානයක්. මම ගිහින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක ලින්ක් එකක් දාන්නම්. ඉතින් හරිම ලස්සන ගම්මානයක්. තාමත් ගැමි සුවඳ තියෙන ගෙවල් වල කුකුළු වල් විදිහට ඇති කරන සාමාන්‍ය තකරන් වහපු වහලවල් තියෙන ගැමි විදිහට තියෙන එකම ගම තමයි සිංගප්පූරුවේ පුලව් බින් අයිලන්ඩ් එකේ තියෙන්නේ. ඔය බෝට්ටුවක් යනවා නේද? අපි දැන් චංගි විලේජ් ferry terminal එක පහු කරලා දකුණු අත පැත්තට ආවා. මම මේ පැත්තට ඇවිත්නේ නැහැ කලින්. ඉතින් මොනවද කියන්නේ කියලා බලන්න. මෙතන තියෙන්නේ සිවිල් සර්විස් ක්ලබ් එක. ඒකේ තියෙන ෂැලේස් ටික තමයි මෙතන තියෙන්නේ. මේ පැත්තෙන් අපැත්තෙන් තියෙන බීච් එක චංගි විලේජ් බීච් එක. මෙතන තියෙන චංගි සේලින් ක්ලබ් එක. මගේ දකුණු අත පැත්තේ. ඔගේ හරි පුදකලා විච් පැත්තක් වැඩිය මිනිස්සු කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ජනවාස නැහැ. ක්ලබ් එතකොට ගෝල්ෆ් ක්ලබ් එක, සෙලින් ක්ලබ් එක, වගේ ෂැලේස්, බීච් එක, ferry terminal එක වගේ තමයි මේ හරිය තියෙන්නේ. ඉතින් ජුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. හැබැයි ගොඩක් අර කාලුගුණේ වෙනස් වුණා. ගොඩක් සීතලයි. මම මෙතන නතර වුණා මේ එන ගමන්. මොකද ෂුගර් කේන් එකක් බීලා මේ අතන මගේ ෂුගර් කේන් එක මේ අංක. මොකද මට ඕනි එනර්ජි. තව ගොඩක් දුර පදින්න තියෙන නිසා. ඒක අරගෙන මේ කෑම වේලාව ඕන ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ චංගි විලේජ් එකට આવොත් කෑම ගන්න පුළුවන් මෙතනින්. හැම කෙනෙක්ම මෙතන ගොඩක් දේවල් කෑම ಜಾති තියෙනවා. අපි බයික් එක අතර නතර කරලා තියෙන්නේ. අපි මේක බීලා ගමු. අපි ආපස්සට යනවා දැන් මේ චංගි විලේජ් ferry terminal එක ළඟ ඉඳන් අපි sugar cane උගස් බීම එකක් ගෙවුවා. ඒලා අයිස් කැටි ටික බෝතලෙට දාගෙන දැන් මම යනවා ඉස්සරහට. හොඳටම ඉර මුදුන් වෙලා තියෙන්නේ. කකුලක් එකපාරක් විතර කෙන්ද පෙරළුණා. බලමු ඉස්සරහට යනකොට මොනව වෙයිද දන්නේ නැහැ. මෙතන ඉඳන් ගොඩක් දුරයි ගෙදරට. කොහොමද ධම්මයි යන්නේ අවසාන වෙන්නේ සොපායු ගෙදර. එතකොට යනකොටත් මම එක තැනකින් විතරයි ඒ පාරෙන්ම යන්නේ. මම වෙනත් පාරකින් යන්න බලාපොරොත්තු වෙන්නේ. වෙනත් දේවල් ටිකක් ඔයාලටත් පෙන්නන්න.
මේ අපි ඉස්සරහට ගිහලා ආයෙත් ගන්නම් වීඩියෝ එකක්. දුෂ්කර මාර්ගයක්. මොකද රස්නේ වැඩි නිසා. මම චංගි විලේජ් එක පව් කරලා දැන් අර මං ආපු අර බර වාහන යන මහා පාරෙන් කාස්ට් එක අවුවෙන් යන්නේ නැතුව තව පැත්තක් හොයාගත්තා මේ බීච් එකට පැත්තෙන් අයිලෙන් යන විදිහට. දැන් මේක නම් හරිම සුන්දරයි. එතන ප්‍රශ්නයක් නැහැ. බලමු කොහොමද දිගටම යනකොට කොහොමද හම්බෙන්නේ කියලා. ඔව් මෙතනින් යද්දි පේනවා ලස්සනට බීච් එක. බීච් එක කියන්නේ වෙරළ තීරය පේනවා. ඉතින් වැලි සැන්ඩි බීච් එකක් නැහැ. ඇත්තටම එතන ළඟ මුහුදට වැටෙන මොයකටක් තියෙන්නේ. ඇත්තටම මේ අර මහා පාරෙන් යනකොට මේක නම් ගොඩක් සුන්දරයි කියලා හිතනවා. මොකද හේතුව අරකේ තරම්ම පහසු නෑ. නවත්තන්නම් බෑ ඒ පාරේ එනකොට. අදිස්සියක් ඔත්තර නතර කරන්න බෑ. කැමරා තියෙනවා. දැන් මෙතන නම් අපිට නතර කරලා රෙස් කරන්න පුළුවන්. අන්න ඒකයි. ඉතින් සිංගප්පූරුවේ බයිසිකල් එක මෙච්චර දුරක් මේ කාස්ට් එක අවුවේ වදිනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඒ වුණාට අද සෙනසුරාදා දවසක් නිසා මම බැලුවා පොඩ්ඩක් එකටක් හොඳයිනේ. ඒ නිසා තමයි මෙහෙම ටිකු ගමනක් එන්න හිතුවේ. ඉතින් ඒ ගැන කිව්වොත් මේ හරිය ඇත්තටම අයිලන්ඩ් එකේ කෙලවර. ඒතර බීට හැබැයි තව අපේ පුලාව් බීන් කියන බීච් එක මේක තියෙනවා. මොකද මේ ගම්මානයක් තියෙන පුංචි දූපතක්. ඒකට අපි යනවා මේන්ලෑන්ඩ් එකේ නම් ෆෙරි ටර්මිනල් එකකින් යන්න ඕනි. එතකොට ඒ වගේ ඉතින් එතන චංගි කියනකොට කොහොමත් ඔයාලා සිංගප්පූරුවට එන්න ඉන්ටර්නැෂනල් එයාපෝට් එක චංගි. එතන තමයි මේ ළඟම තියෙන්නේ. එක දවසක ඒ පැත්තට බයිසිකලේ යමු. අද නෙමෙයි. ඒක වෙනම පැත්තකින් යන්න ඕනේ. ලස්සනයි. ඇත්තට මෙතනින්ම දකුණට දාන්න තියෙන්නේ. දැම්ම යන්න බෑ. දැන් නම් හොඳට මහන්සි. තව විනාඩි කීපයකින් කකුලක් කැන්ද පෙරලෙනවා. ඒත් මම අනිවාර්යෙන්ම මේක දන්නවා. කොච්චර උනත් ඒ නිසා මේ තව පැය 3ක්වත් යයි ගෙදරට යනකොට ස්පීඩ් එක මගේ සාමාන්‍යයෙන් 30 වගේ තියෙන්නේ. එච්චර හයියෙන් යන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් එහෙම වුණොත් තව වීඩියෝ එක ඉස්සරහට ගන්න ඉස්සරහදී එතකම් ඇඳිලා ඉන්න. මම කැමරාව ටිකක් බීච් එක පැත්තට හැරවුවා. වෙරළ පැත්තට. ඉතින් බලා ගන්න පුළුවන් ඔය පේන්නේ ඈතින් ඇත්තටම මේ පුංචි වෙරළ තීරයක් මුහුදු තීරයක් තියෙන්නේ. ඒකෙන් එහා පැත්තේ තියෙන්නේ මේ තේන දුර ඇත්තටම මුහුදු සත්පුම් දෙකක්වත් නැහැ. ඉන්දුනීසියානු අයිලන්ඩ් එක බතම්. ඊට එහා පැත්තෙන් අර ඈතින් තියෙන්නේ කන්ද මැලේසියාවට අයිති කොටසක්. ඉතින් අපි ගොඩක් දුරට විශාල රටවල් දෙකක් අතර මැදි වෙලා තමයි ඉන්නේ සිංගප්පූරුවේදී. තාම පුංචි මැප් එකේ බැලුවත් හොයාගන්න බැරි තරම් චුටි ඩොට් එකක්. ඒ වුණාට දකුණු ආසියාවේ ඉතාලම දියුණු රටක්. ආර්ථික බොහොම ධනවත් රටක්. ඉතින් ඒකයි මේ හැමතැනම ලස්සනට මම ආවත් ඒක හොඳින් හදලා දෙන්නේ. වැඩන් එනකොට තියෙන ඉතින් හොඳ දෙයක් නෙකලා ආන්සි වැඩි නම් ගොඩක් දුරට කකුල් දැන් රෙදෙනවා. ගොඩක් කැඩෙන නිසා වාඩි වෙලා ඉන්න එකල් ගන්නට තැනක් මේ තියෙන්නේ. ඒකට හයිවේ එකේ අර හෙලි වෙහිකල් යන පාර එහා පැත්තේ තියෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.
ඉතින් මේ වෙනකොට 3 කිලෝමීටර් ගානක් පැදලා තියෙන්නේ. මට්ටම අමාරුයි. හොඳටම දාඩිය දාලා. ඉතින් ඒ වුණාට බයික් එක අන්තත් තියෙන නිසා ගොඩක් දුරට යන්න හිතනවා. ඉතින් මේ තමයි මගේ වතුර බෝතලේ. වතුරයි ලුණුයි දෙයි කෑල්ලක් දාගත්තා අදන කඩේ. ඉතින් ඒක තමයි දවල් ආහාරය සියල්ල මෙතන තමයි තියෙන්නේ. ඉතින් තව ගොඩක් දුර යන්න ඕනේ පැය දෙකමාරක් විතර යන්න වෙනවා ගෙදරට යනකොට. නැත්නම් 1:45 වෙලාව මේ වෙනකොට පැය 3ක් බයිසිකලේ පැදලා තියෙනවා. එතකොට කිලෝමීටර් 70ක් පැදලා තියෙනවා මේ වෙනකොට. අපි ඉස්සරහට ගිහිල්ලා තව ගොඩක් දේවල් තියෙනවා බලන්න. ගොඩක් දුර එන ගමන් තව දෙයක් පෙන්වන්න හිතුවා. මේ හරි වීඩියෝ ගන්න නම් බෑ. ඒ වුණාට යන ගමන් බලන් යා සිංගප්පූර් නේවි මියුසියම් එක තියෙන්නේ මෙතන. චාංගි බීච් එකේ කෙළවරේ මේ තියෙන්නේ තියෙන සිංගප්පූර් නේවි මියුසියම්. Defense Collectives Singapore. ඉච්චක පැත්තෙන්ම ගෙදර ළඟට යන්න කියලා ආවේ. මගදී පොඩි කරදරයක් වුණා. ආයෙත් වෙනදා වගේම ගොඩක් කිලෝමීටර් ගණන් ගිය නිසා වෙන්නේ නැති. කකුල කෙන්ද පෙරළුණා. ඉතින් දැන් ආයෙත් යන ගම මේ දැන් හොඳටම බඩගිනි. ඉතින් ගිහිල්ලා මොනාරි කාලා රෙස් කරන්න ඕනේ. තවත් ඒ වුණාට පැය කමාරක් විතර යන්න තියෙනවා. ඒක මතක් වෙනකොට තමයි පොඩ්ඩක් ගහිරි වැටෙන්නේ. දැන් නැත්නම් හයියෙන් යන්නත් බෑ. ඒ තරම් මහන්සි. බීච් එක ළඟින් අයින් වෙලා අපි දැන් පාර දිගේ යන්න කියලා ගොඩක්ම මහන්සි ඇත්තටම. ඒ නිසා ඉක්මනින්ම ගෙදර යන්න ඕනේ. අද වහිනවා වගේ තිබ්බට වැස්සේ නැහැ. තාමත් එක විදිහටම රස්නේ. එතනින් මේ ආපු පාරම තමයි මේ හරිය. යන ගමන් මම මේ වීඩියෝ එකක් ගත්තේ. අදත් ගොඩාක් දුර චාංගි බීච් එක පැත්තට. චාංගි විලේජ්. එතකොට පුලාබින් ෆෙරි ටර්මිනල් එකට පැත්තට ගිහිල්ලා දිග වීඩියෝ එකක් වෙනකොට ගොඩාක් මහන්සි මට. ගොඩක්ම වීඩියෝ කරේ නැහැ. ඉතින් බලන්න සිංගප්පූරේ ඔයාලට යන්න බැරි තැන් වලට බයික් එකේ යන්න. ඉතින් ඒත් ඔයාලට වෙන්නන්න කියලා හිතුවේ. ඉතින්ලා තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙමනම් ලබන සතියේ ජය වේවා.